මොනා කරන්නද මේ ගණිතය ඉගෙනගෙන කණ්ඩද බං සමහර දෙමව්පියෝ කරන ගහුවොත් ගහපන් උඹ කියලා කියනවනේ. ගණිතය කියන්නේ ඇත්තටම ගොඩක් නීරස මාතෘකාවක් වෙලා තියෙන්නේ. මිනිස්සුන්ට මේ ගණිතය කියන විෂය ඇවිල්ලා තියෙන විදිහ වැරදි. ගණිතය කියන්නේ අපි හිතනවට වඩා එහා ගියපු සුන්දර විෂයක්. මේ සුන්දරත්වය දකින්න පුළුවන් වෙන්නේ පුතේ මනස ගොඩක් දියුණු කරොත් විතරයි. මනස දියුණු කරගන්නත් තියෙන ගණිතය විතරයිනේ. අවාසනාවකට අපේ සිලබස් එකේ බොහෝ තැන්වල පුතේ අපි ඉගෙන ගන්න ගණිතය විතරයි. ඔයාලා WhatsApp එකෙන් මැසේජ් එකක් ටයිප් කරලා send කියලා බටන් එක ඔබනවා. send කරපු ගමන් පුතේ ඒ වචන ටික අහසේ පාවෙලා ගිහිල්ලා අනිත් කෙනාගේ ෆෝන් එකට එන්නේ. එතන ඔයාලට ප්‍රශ්නයක් තියෙනවනේ. ඔන්න ඔය ඔයාලට ප්‍රශ්නාර්ථයක් වෙලා තියෙන කොටස ගණිතයෙන් තමයි විසඳෙන්නේ. මේ තමයි ගණිතයේ තියෙන සිරා කතාව. කවුරුත් නොදුටු කිසිවෙක් මේ සම්බන්ධ වැඩිදුර කතා කරන්නේ නැති ඇත්ත කතාව තමයි මේක. සමාජයේ කාට හරි ප්‍රශ්නයක් එනවා. මේ එන ප්‍රශ්නෙට විසඳුමක් එයා හොයාගන්න යනකොට අනිවාර්යයෙන්ම යාට සිද්ධ වෙනවා ගණිතයේ යම්කිසි සමීකරණයකට මේක භාවිතා කරන්න. හැබැයි එයා ඒක දැනුවත්ව හෝ නැදෙනවත්ව සමීකරණයකට එයා භාවිතා කරනවා. ඒක දැනුවත්ව වෙන්නත් පුළුවන් නොදැනුවත්ව වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් ගණිතයේ පිළිබඳ අධ්‍යයනයක් නොකරපු කට්ටිය ප්‍රශ්නයක් ආවට පස්සේ ඒ ප්‍රශ්නය සමීකරණ භාවිතා කරලා විසඳුමක් කරා යනවා. ඒ කට්ටිය දන්නේ නැහැ සමීකරණය පාවිච්චි කරා කියලා. ඒ නිසා එයාලා හිතන ගණිතේ වැදගත් නැහැ කියලා. විසඳුම. හැබැයි ආචාර්ය මහාචාර්යවරුන්ට හම්බ වෙන ප්‍රශ්න සාමාන්‍ය මිනිස්සුන්ට හම්බ වෙන විද්‍යාඥයන්ට හම්බ වෙන ප්‍රශ්න සාමාන්‍ය මිනිස්සුන්ට හම්බ වෙන ප්‍රශ්න වලට එහා ගිහිලා තියෙන්නේ. ඒ කියන්නේ ආචාර්ය මහාචාර්ය විද්‍යාඥයන් ගණිතඥයන් එයාලට එන ප්‍රශ්න වලට එයාලා විසඳුම් කරා යන්නේ යම්කිසි සමීකරණයක් භාවිතා කරලා. එකම දේ තමයි පුතේ මේ ප්‍රායෝගිකව තියෙන ප්‍රශ්නයක් සාමාන්‍ය මිනිස්සෙක් සමීකරණයකට දානවා කියලා හිතෙන්නේ නැත්තේ එයාගේ මොලේ ඔටෝමේටඩ් වෙලා තියෙනවා. සමහර තර්ක මතක තියාගෙන ඉන්නවා. ඒ මතක තියාගෙන ඉන්න නිසා තමයි යා උත්තරේ ගන්න. 5ට 2ක් එකතු කරාම උත්තරේ කියද? ඉක්මනට කියන්නේ 5ට 2ක් එකතු කරාම උත්තරේ කියද? 7යි. ඔයාලා 5ට 2ක් එකතු කරේ ඇඟිලි පාවිච්චි කරලාද හිතෙන්ද මට කියන්න? හිතෙන්. 10න් එකක් අඩු කරනවා. කියද උත්තරේ? 9යි සර්. 37න් දෙකක් අඩු කරනවා. 37න් දෙකක් අඩු කරනවා. 25යි. ඔය ගණන් තුනම ඔයා හැදුවේ පැත්තක ලියලා 37න් මෙහෙම 7න් දෙකක් අඩු කරලා 5යි 3යි කියලා ඔහොමද නැත්නම් හිතෙන්ද මට කියන්න? හිතෙන්. අපි ඔය හිතෙන් හදනවා කියන්නේ අපි චූටි කාලේ ඉඳලා මේ ගණන් අපේ මනසේ තැම්පත් වෙලා තියෙන පුතේ මතකයක් විදියට. එතකොට මතකය කියන දේ අපේ ඇතුලේ තියෙන තාක්කල් අපිට දැනෙන්නේ නෑ අපි මේක සමීකරණයක් කරහා උත්තරේ ගන්නවා කියලා. මේක ඕනම ප්‍රශ්නයකට ඔට්ටුයි. ඒ කියන්නේ ගණිතය තුල විතරක් නෙවෙයි ඔයාට කවුරු හරි කෙනෙක් ගැහුවා කියන්නකෝ. ඔයාට කාට හරි ගහන්න ඕන. ඔයාට පලි ගන්න ඕන. මොකක් හරි අවුලක් තියෙනවා උත් එක්ක. ප්‍රශ්නයක් නේ. මොකද්ද මම දැන් කරන්නේ? ඒ ප්‍රශ්නෙට පුතේ විසඳුමක් කරා යනකොට සමීකරණයක් කරහා තමයි යන්නේ. ඒ සමීකරණය ඔයා කලින් ඔයා කරලා තියෙනවා නම් ඒ සමීකරණය ඒකෙන් විසඳුමක් ඔයාට සාර්ථක ලැබිලා තියෙනවා නම් ඔයා දන්නේම නැතුව ඒ විසඳුම ඔයා ආපහු සැර ක්‍රියාත්මක කරනවා. ඒ කියන්නේ ඔයා මීට කලින් අම්මා තාත්තා ඔයාට ගහලා හදලා තියෙනවා නම් එහෙම ප්‍රශ්නයක් આવොත් ඔයා ගැහුවොත් ගහන්නේ හොඳ ළමයෙක් ගැහුවොත් ඉවසනවා. ඔයාගේ අතේ වැරද්දක් තිබ්බත් ඔයා කිසිම වෙලාවක ප්‍රශ්නයකට විසඳුමක් විදිහට තව කෙනෙකුට ගහන්න එපා. මොකද ඒක දිග්ගැස්සෙනවා කියලා ඔයාගේ අම්මා තාත්තා ඔයාලට කියලා තිබුණොත් පුතේ අන්න එතන තමයි ඔයාගේ සමීකරණය අම්මා තාත්තා තමයි හදලා තියෙන්නේ. ඒක මතකට ගිහින් තියෙනවා. ඒතර කවුරු හරි කෙනෙක් ඔයාලට ගැහුවොත් ඔයා ගහන්නේ නැහැ. හැබැයි සමහර දෙමව්පියෝ කරන ගැහුවොත් ගහපන් උඹ කියලා කියනවනේ. එතකොට ඒ දෙමව්පියෝ ඒ දරුවගේ මනසට දාලා ස්ථාවර කරලා තියෙනවා මතකයක් විදියට. ඒ ප්‍රශ්නෙට විසඳුම කරා යද්දි ගහන්න ඕන. මට කවුරු කෙනෙක්ව මං ගහනවා. හරිද? ගණිතය තුලත් පුතේ යම්කිසි ප්‍රශ්නයක් ආවොත් විසඳුම කරා යද්දි ඔයාගේ මතකයේ තුල දැනටමත් ස්ථාවරව තියෙනවා නම් ඔයාට ඒ ප්‍රශ්නෙට විසඳුම කරා යන්න ඕන විදිහ ඔයා ඒ උත්තරේ කරා යනවා. ඔයා දන්නේ නැති වුණාට ඔයාගේ මනසේකට පාවිච්චි වෙලා තියෙනවා. ඒක මතකයක් විදිහට තමයි ඒක එළියට එන්නේ. කියන්නේ ඔයා කල්පනා කරලද කොහොමද මං 37න් දෙකක් අඩු කරලා 35 කියලා කිව්වේ? චූටි කාලේ මොන්ටිසෝරි ඉන්න කාලේ මට එහෙම බැරිුණානේ. 5 වසර කාලේ මං ඕක ලියලානේ හැදුවේ. දැන් ඒක අපිට ඒක කටපාඩම් වෙලා සමහරට ඒක මතකයක් බවට පත් වෙලා. හැබැයි මං ඔයාලට කිව්වොත් 17378න් 8279ක් අඩු කරනකොත් එක ළමයෙකුට බෑ එක හිතෙන් කියන්න. මෙතන ඉන්න මං හිතන්නේ. කලාතුරකින් කෙනෙකුට පිටන්න පුළුවන් අසීමිත හැකියාවක්. ඒකෙන් පුළුවන් නැත්තම් සාමාන්‍යයෙන් එක එහෙම එකපාර කියන්න අමාරුයි. ඒක හදන්න ඕන. එතකොට සමීකරණ මතක් වෙන්නත් 37න් දෙකක් අඩු කරනකොට සමීකරණයක් අමතක වෙන්නත් හේතුව මොකද්ද? ඇත්තටම සමීකරණ අපේ
මනසට දරා ගන්න පුළුවන් ලෙවල් එකේ අපිට ඒව මතක තියාගන්න පුළුවන් ඒව ඔටෝමේටඩ් කරන්න පුළුවන් ඒක මතක තියාගෙන ඒක අඩු ප්‍රොසෙසින් පවර් එකකින් අපිට ඒක උත්තර කරා යන්න පුළුවන් අපිට ඒක දැනෙන්නේවත් නැහැ අපි ඒක සමීකරණයෙන් හැදුවා කියලා ගණිතය කියන්නේ ඇත්තටම ගොඩක් නීරස මාතෘකාවක් වෙලා තියෙන්නේ මිනිස්සුන්ට මේ ගණිතය කියන විෂය ඇවිල්ලා තියෙන විදිහ වැරදි ඒ කියන්නේ ඔයාලා ඉපදිච්ච දවසේ ඉඳලා මොනවා හරි ප්‍රශ්න වලට ඔයාලා මුහුණ දෙනවනේ ඒ ප්‍රශ්න පුතේ ගණිතය තුලට එනවා කියන එක ඔයාලට දාලා නැහැ ඔයාලට විභාගෙදි ප්‍රශ්නයක් විදියට හම්බ වෙනවනේ පුතේ ඒ කියන්නේ ප්‍රශ්නයක් විදියට හම්බෙන්නේ මෙන්න මේ කෑල්ල විතරයි එතකොට ඔයාලා ප්‍රශ්නේ දන්නේ නැතුව ඔයාලා උත්තරේ හොයනවා ගණිතය කරන්නේ ඒක. එතකොට ගණිතේ නීරස වෙනවද පැණි රස වෙනවද? නීරස වෙනවා. මොකද ප්‍රශ්නේ දන්නේ නැතුව අපි උත්තරේ හොයපු ගමන් ඒ කියන්නේ ඔයාලට විභාගෙදි ප්‍රශ්නයක් දෙනවා. හැබැයි ඒ දෙන ප්‍රශ්නේ සිරා ප්‍රශ්න නෙවෙයි. සිරා ප්‍රශ්න නෙවෙයි. ඒ කියන්නේ සිරා ප්‍රශ්න කියන්නේ ප්‍රැක්ටිකල් ප්‍රශ්නයක්. ඒ ප්‍රායෝගික ප්‍රශ්න අපි මෙච්චර මහන්සි වෙලා ඉගෙන ගන්නෙත් පුතේ ඔය ගණිත මගුලක් හොයාගන්න වෙන්නේ. දැන් හිතන්නකෝ මිනිස්සු මේ කොහෙද අඟහරු වලට යනවා අඟහරු වල ජනාවාස බිහි කරනවා. හරිද? කන්නාඩි දැක්කට පස්සේ එක තාක්ෂණික දේවල් වලින් ඔයාලට පේන විප්ලවයක් වෙලා තියෙනවා. කෘතිම බුද්ධිය කියලා එකක් තියෙනවා. අහලා තියෙනවනේ පාවිච්චි කරලා තියෙනවනේ. මේ හැම දෙයකින්ම මිනිස්සුන්ට වැඩ ලේසි කරගන්නනේ පුතේ මේවා හැදෙන්නේ. ඒතකොට කාගේ හරි ප්‍රශ්නයක් තිබිලා තියෙනවා මේක ලේසි කරගන්න ඕනේ කියලා. ඒතකොට ඒ ලේසි කරගැනීමේ ප්‍රතිඵලයක් විදියට තමයි මේ දේවල් නිර්මාණය වෙන්නේ. ඒතකොට ප්‍රශ්නේ අපි එක පුද්ගලයාට අනුව වෙනස් වෙන්න පුළුවන්. මොකක් වුණත් පුතාලට දැනෙන්නේ ගණිතය කියලා විෂය යටතේ මෙන්න මේ කොටස විතරයි. වාසනාවකට හෝ අවාසනාවකට. මම පිටරට ළමයින්ට උගන්වන නිසා එයාලට මම කියලා දෙනවා පුතේ ප්‍රායෝගිකව තියෙන ප්‍රශ්නයක් කොහොමද ගණිතයට ගේන්නේ? මේක තමයි ඉස්සිල්ලම ළමයින්ට උගන්වන්න ඕන. ගණිතේ නෙවෙයි. අවාසනාවකට අපේ සිලබස් එකේ බොහෝ තැන්වල පුතේ අපි ඉගෙන ගන්න ගණිතය විතරයි. හරිද? හැබැයි ගණිතේ තමයි අපි ඉගෙන ගන්න ඕන. නමුත් පුංචි කාලේ මනසට දෙන්න ඕන අපි මේ ගණන් කියලා හදන්නේ ඇත්තටම සිරා ප්‍රශ්නයක් ගණිතයට ගෙනල්ලා ඒ ගණිතය ඇතුලේ පොඩි ගැට ගැහිල්ලක් දැන් හිතන්නකෝ සරලව ඔයාලට මම මෙහෙම කියන්නම්කෝ ඔයාලට තේරෙන භාෂාවෙන් ඔයාලා WhatsApp එකෙන් මැසේජ් එකක් ටයිප් කරලා send කියලා බටන් එක ඔබනවා send කරපු ගමන් පුතේ ඒ වචන ටික අහසේ පාවෙලා ගිහිල්ලා අනිත් කෙනාගේ ෆෝන් එකට එන්නේ එතන ඔයාලට ප්‍රශ්නයක් තියෙනවනේ ඔන්න ඔය ඔයාලට ප්‍රශ්නාර්ථයක් වෙලා තියෙන කොටස ගණිතයෙන් තමයි විසඳෙන්නේ ඔව් ගණිතමය සමීකරණයකින් තමයි ඔක පැහැදිලි කරලා හැක්කේ විද්‍යාත්මක සංකල්පත් වෙනවා ගණිතයත් විද්‍යාත්මක සංකල්පනේ ඒක ඇතුලේ සුළු කිරීම තියෙන ගණිතේ හරිද එක බිඳුව හරි එක බයිනරි හරි මොකක් හරි කෝඩින් වලින් හරි කොහොම හරි අවසානයේ පුතේ ඕක ඇතුලේ ගණිත පාර්ට් එකක් තියෙනවා ඒ ගණිත පාර්ට් එක විතරක් ගත්තම මෙලෝ රහක් නැහැ අපි ඉගෙන ගන්න එක මම මේ ඔයාලට උගන්වන්නේ සමීකරණයකදී මේ සමීකරණය කියන්නේ මොකද්ද පුතේ ඔයාලගේ දන්නේ නැහැ මේක මොකද්ද මේකට විසඳුම හා ඉතින් අපිත් ඔහොම කරනවා පුතාලට විභාගයට හම්බ වෙන්නේ මෙහෙම පුතාලා විසඳලා උත්තර ගන්න මෙහෙම හැබැයි මේකට උඩින් තියෙන ස්ටෙප් එක පුතා දන්නේ මේකට උඩින් තියෙන පුතේ ප්‍රායෝගික ප්‍රශ්නයක් ඒ මේ ලෝකේ යම්කිසි කෙනෙකුට තියෙන ප්‍රශ්නයක් ඒ ප්‍රශ්නේ ගණිතයට ගෙනල්ලා යම්කිසි ලෙවල් එකදී යා මෙතන නතර වෙනවා ඒ කියන්නේ ඕනෑම ප්‍රශ්නයක් මෙතනට දරස් ගලෙන්නේ නැහැ ඒ ප්‍රශ්නේ විසඳලා එද්දී යම්කිසි තැනක සමීකරණයක් හම්බ වෙන්න පුළුවන් ඒ සමීකරණය තුල අපිට පුළුවන් අපි දන්න දැනුම පාවිච්චි කරලා එතනින් ඒ ගැටේ ලිහලා දෙන්න පුළුවන්. යම්කිසි ප්‍රශ්නයක් සහ විසඳුමක් කියන්නේ මේ දෙක අතර තියෙන පැටලිච්ච නූල් බෝලයක් වගේ කියලා හිතන්නකෝ. ඒතකොට මේ පැටලෙන හැම තැනකම පුතේ විසඳුම් තියෙන්නේ ගණිතය තුල විතරයි. හැබැයි මෙතනදී විසඳුම කරා යද්දී සමහරට වර්ග සමීකරණ. මෙතනදී ගණිත සමීකරණ. මෙතනදී න්‍යාස. මෙතනදී අවකලනය. මෙතනදී අනුකලනය. මේ එක සිදුවීම් එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම බෙදීම අනම්මනම් අස්සේ ගිහිල්ලා කොහොම හරි උත්තරේ හොයාගන්න එක තමයි මේ ගණිතය කියන්නේ. හැබැයි ඕක ASCII තියෙන මෙන්න මේ කොටසේ ගත්තට පස්සේ කියනකොට අපි අවකලනයේ පාර්ට් එකක්. අනුකලනයේ පාර්ට් එකක්. මේක න්‍යාස. මේක වර්ගජ සමීකරණ. සරල සමීකරණ. එකතු කිරීම අඩු කිරීම. මෙන්න මේ වගේ ගොඩකින් තමයි උත්තරේ කරා යන්නේ. එතකොට මේ කොටස විතරක් ගත්තම පස්සේ පුතේ කෙනෙකුට හිතෙන්නේ ගණිතේ මෙලෝ රහක් නෑ. අහනවා මොනා කරන්නද මේ ගණිතය ඉගෙනගෙන මේ කොටස අපි වර්ග සමීකරණ උඹලත් ඉගෙන ගත්තා අපිත් ඉගෙන ඛණ්ඩද බං නෑ ඛණ්ඩ නෙමෙයි. හරිද? එතන තියෙන ප්‍රශ්නේ තමයි එයාට කවුරුත් කියලා දීලා නැහැ වර්ගජ සමීකරණයක් හරි මේ ගණිතය තුල අපි චූටි සංකල්ප ඉගෙනගෙන යන්නේ කාගේ හරි නමුත් ප්‍රශ්නයකට විසඳුමක් කරා යද්දි මේ අතරමැදකදී අපට හම්බ වෙනවා සමීකරණ මේ මං කියපු පාඩම් වල එක කොටස් හම්බ වෙනවා පුතේ. අපි ඒවා ඒ කාලෙට ඉගෙන ගන්න බෑනේ. ඒවා කල් ඇතුව ඉගෙන ගන්නවා.
කල්ැතු ඉගෙන ගත්තම මෙතන ඉඳලා මෙතනට යද්දි අපි හිතමුකෝ සමගාමී සමීකරණයක් හම්බ වෙනවා. ඒක විසඳනවා. ඊට පස්සේ න්‍යාසයක් හම්බ වෙනවා. ඒක විසඳනවා. සරල සමීකරණ ඒක විසඳනවා. අවකලනය, අනුකලනය, වර්ග සමීකරණ මේ විසඳ යනවා. එදාට අපි නතර වුණොත් තැනක අනේ මේ මොකද්ද තැනක මම නතර වුණා. මේ කොහමද හදන්නේ? වර්ග මෙන්න මේ වගේ තැනකට නතර වුණොත් ඒ ගැටලු විසඳගෙන ආපු පුද්ගලයාට විසඳන්න බෑනේ පුතේ. දන්නේ නැහැනේ මේක. දැන් මම ඔයාලට මම දැන් කියන්නේ මේ කොටසෙන් මේ කොටසට එන්නේ මෙතනින් මෙතනට පණින විදිහට මම කියලා දුන්නේ. මේකේ ඊට වඩා සංකීර්ණ ගැටලු වලට උත්තර ලියද්දි 11 අවස්ථාවේදී කතා කරනවා සාධක දාන්න බැරි වර්ග සමීකරණයක කොහොමද උත්තර වලට යන්නේ කියන. ඒතකොට දැන් 10 අවස්ථාවේදී ඔයාලට ලොකු කන්ටෙන්ට් එකක් විදිහට එන්නේ නැහැ වර්ග සමීකරණ. නමුත් උසස් පෙළට එනවා වර්ග සමීකරණ තව කොටසක්. හරිද? මේ එතකොට මේට වඩා ගැඹුරින් කතා කරනවා. පැහැදිලිද? එතකොට මේ ගණිතය පුතේ ගොඩාක් රසවත්. ඒ රසවත් බව තේරෙන්නේ ගණිතය සමස්තයක් විදිහට ප්‍රායෝගික ප්‍රශ්නයක් සිරාවටම මැත්ස් වලින් විසඳපු මිනිස්සෙක් විතරයි. එහෙම මිනිස්සුયો ලංකාවේ ඉන්නවා. මමත් එහෙම එක්කෙනෙක්. ඔයත් එහෙම කෙනෙක්. හැබැයි ඔයා විසඳන සමීකරණ බොහෝ විට ඔයාට දැනෙන්නේ මම කියන්නේ ප්‍රායෝගික ප්‍රශ්න. ඔයාලට එන ප්‍රායෝගික ප්‍රශ්න වල සමීකරණ වලද විසඳන්නේ. සමහර ඒවා සමීකරණ වල මොනවද? ඔයා බස් එකට රුපියල් 100ක් දෙනවා. බස් ගාස්තුව 60යි. ඉතිරි කීයද? 40යි. අන්න ඒක පුතේ ප්‍රශ්නයක්. මම 100ක් දුන්නා. ඔයාගේ හිතේ ප්‍රශ්නේ තියෙන්නේ කොන්දොස්තර මේක අරන් යයිද? අඩි කොන්දොස්තර ගියානේ. අනේ කොන්දොස්තර අයියේ. ඔයා යනවද? නෑ නෑ ඊට පස්සේ කොන්දොස්තර දිහා බලන් ඉන්නේ. ඕන වැඩිද? පණ බයෙන්. ඉතිරි සල්ලි දෙයිද? දෙයිද? ඒ අනිත් පැත්ත මං ඉතිරි සල්ලි පස්සේ දෙනවා කියලා කිව්වොත් හොඳයි. නැත්තම් ඌ ගියොත් බැරි වෙලාවත්. පණ බයෙන්. ඔයා ගණන් කරනවා. ආයි ලොකු රුපියල් 500ක් විතර බස් එකකට දුන්නොත් ඉතිරි සල්ලි ගොඩක් දුන්නොත් 20 කොළ 100 කොළ ඔයා ටක් ගාලා ගණන් කරනවා. ගණන් කරද්දී ගණිතය ඕන. පුතේ ප්‍රශ්නයක් විසඳුමක් කරා ඇද්දි සමීකරණයක් තියෙන්නේ. ඒක ඇතුළේ ඔයා දැනුවත් හෝ නැදනොත් මේක පාවිච්චි කරනවා. ගණිතේ මාර වටිනවා. ගණිතේ සිරාවටම පට්ට වටිනවා. හැබැයි අපි වටින්නේ නැත්තේ කොටසක් මිනිස්සු පුතේ මෙතනින් මෙතනට යනකොට අර මතක තියාගෙන ඉන්න දේවල් වලින් ගොඩ දාන්න නිසා ප්‍රශ්න වලට උත්තර එයාලා දන්නේ නැහැ ගණිතයද මට උදව් වුනේ කියලා එයාලා දන්නේ නැහැ. ඒක වැරද්දක් තියෙන එයාලගේ නෙවෙයි. එයාලා ඒක කවුරුත් ඒක ගුරුවරු කියලා දීලා නැහැ. හැබැයි මම දැන් ඔයාලටයි මේක බලන හැමෝටම කියන ඔයාලගේ අම්මලා තාත්තලා කාට හරි මේ ප්‍රශ්නයකින් විසඳුම කරද්දී අපිට පට්ටම වටින විෂය තමයි ගණිතය සහ විද්‍යාත්මක සංකල්ප. පැහැදිලිද? එතකොට මම සාරාංශයක් විදිහට කිව්වොත් මේ අපි හදන හැම ගානකම පිටිපස්සට ගිහිල්ලා බැලුවොත් ඒක පිටිපස්සේ කාගේ හරි මිනිස්සෙක්ගේ සිරා ප්‍රශ්නයක් තියෙනවා. ඒ මිනිස්සයා පුතේ අඬනවා. ඇයි ඒ ප්‍රශ්නෙට විසඳුම හොයාගන්න බැරුව? කවුරු හරි පුද්ගලයෙක් මෙතන ඉන්නවා. හැම නිතරම ඒ පුද්ගලයා අඬනවා. සල්ලි තියෙන මිනිස්සෙක් වෙන්නත් පුළුවන්, දුප්පත් කෙනෙක් වෙන්නත් පුළුවන්. බොහෝ විට සල්ලි තියෙන මිනිස්සෙක් තමයි බොහෝ විට සමහර විට එහෙම නැති කෙනෙක් වෙන්න පුළුවන්. මොකද සල්ලි නැති කෙනාගේ ප්‍රශ්න පුතේ සමීකරණ වලට දාලා විසඳන්න තරම් එයා යන්නේ නැහැ. සල්ලි තියෙන පුද්ගලයෙක්ගේ ප්‍රශ්නයක් විසඳන්න තමයි අපි මේ ඉගෙන ගන්න. ගණිතය ඉගෙන ගන්න ඇයි කියලා කිව්වොත් මොලේ දියුණු කරගන්න මේ දේවල් එක පැත්තක්. නමුත් අපි රැකියාවකට අවිල්ල ගණිතය කියන එක පාවිච්චි කරනවා නම් අපි මොලේ හදා ගන්නවා නම් මේ හැම දෙයකින්ම පුතේ රැකියාව කරලා මිනිස්සු ගොඩ දාගන්නේ කාගේ හරි සල්ලි තියෙන පුද්ගලයෙක්ගේ ආශාවක් අඬා ඉන්න පුද්ගලයෙක්ගේ බලාපොරොත්තුවක් මල්පල ගන්වන්න විසඳුමකට කරා යන්න පාර තමයි අපි ඉගෙනගෙන මේ තැන් වලට අවිල්ල කරන්නේ. ඉන්ජිනියර්ස්ලා වුණත් කාගේ හරි ප්‍රශ්නයකට විසඳුමක් හොයන්නේ. ඩොක්ටර්ස්ලා වුණත් කාගේ හරි ප්‍රශ්නයකට විසඳුමක් හොයන්නේ. නේද? මේක ASCII තියෙන පුතේ ගණිතය සහ විද්‍යාව. ඒ නිසා ඔයාලා ඉගෙන ගන්න හැම කාරණයක් පිටිපස්සෙම තේරුම් ගන්න KVS අද කිව්වා කියලා. මිනිහෙක් අඬනවා. ඒ අඬන මිනිහා ඔයාට පුළුවන් අඬන්නේ නැති තත්ත්වයට පත් කරන්න. ඒ අඬා ඉන්න වේදනාවෙන් බර වෙලා ඉන්න පුද්ගලයෝ ඉන්නවා. හිතේ බලාපොරොත්තු සහගතව ඉන්න මිනිස්සු ඉන්න පුතේ. ඉලෝන් මස්ක් කියන්නේ එහෙම කෙනෙක්. 2050 වෙද්දී අඟහරුවල මනුස්ස ජීවයක් ස්ථාවර කරලා පවත්වන්න එයා හරි ආසාවෙන් ඉන්නවා. හිත දැවෙනවා. ආසාවෙන් පෙළෙනවා. එයා ඒකට ඉංජිනේර්ස්ලා, ඩොක්ටර්ස්ලා, ඊට පස්සේ සයන්ටිස්ට්ලා මේ කට්ටියව ගෙන්නලා විශේෂඥයින්, වෛද්‍යවරු, ගණිතඥයින් ගෙන්නලා එයා ඒ ප්‍රශ්නේ විසඳුම් කරා යනවා. ගණිතයේ විෂයක් උනේ අපට විතරයි. පිටරට ළමයින්ට පුතේ මම උගන්වන්නේ ගණිතය. එයාලගේ සිලබස් එකේ මම විතරක් නෙවෙයි සිලබස් එකෙන්ම කියලා තියෙනවා. ප්‍රායෝගික ප්‍රශ්නයක් ගණිතයට ගෙන්නලා පෙන්වන්න කියලා. ඒ කියන්නේ එයාට දැනෙන්න දෙන්න ඕනේ ගණිතය තමයි ප්‍රායෝගික ප්‍රශ්නයකට විසඳුම කරා යන අතරමැදියා. එහෙනම් මුලින් ගණිතය ඉගෙන ගන්න ඕනේ. ගණිතය කියන්නේ අපි හිතනවට වඩා එහා ගියපු සුන්දර විෂයක්. මේ සුන්දරත්වයේ දකින්න පුළුවන් වෙන්නේ පුතේ
මනස ගොඩක් දියුණු කරොත් විතරයි. මනස දියුණු කරගන්නක් තියෙන ගණිතේ විතරයිනේ. අපි මොනවා හරි මේ සුරංගනා කතා කියා හරි ඔයාලට කැම්පස් යන්න හරි කියලා මොටිවේට් කරලා හැම දෙයකින්ම කියන්නේ ඉස්සෙල්ලා මොලේ හදාගන්න කියලා. මොලේ හදාගත්තොත් ඔයාලට මම මේ කියන කතාව මට කලින් ඔයාලට තේරෙනවා. ඔයාට පුළුවන් නම් ඔයාටත් වටිනාකමක් දෙන, ලෝකෙටත් වටිනාකමක් තියෙන ප්‍රශ්නයකට විසඳුමක් ඔයා හරහා දෙන්න කොච්චර වටිනවද? අම්මා තාත්තට කොච්චර සතුටුද? එහෙම කෙනෙක් වෙන්න අද අදිෂ්ඨාන කරගන්න. මම ලෝකෙට යනවා කියලා. ලංකාවේ නෙවෙයි ලෝකෙට යනවා.